హలో కృష్ణ గారు කොහොමද පෙම්බර රූපී කින්දර වාගේ කිව්වොත් කිව්වා පෙම්බරි අන්දවට ගෙට මගේ පුංචි අරු ගෑන ඒ මගේ ලෝකෙ වට කරගෙන මට ගෙන හින ඒ දින්න චෙක් කරගෙන කන්න උනා මගේ නෝනා ඒ කිල මුසිලේ තු වෙලා වැව්වා මගේ දීනා ඒ ලිටු ගැන හොයලා බලලා දෙකිවර දොස්තර මම ඔබට ආද වෙයි කිව්වේ හොයලා නෙන්නේ විස්තර මේකේ බල්බල පැකි මොකිගේ මගේ බඩම පවුඩ උමේ එක්වසකවත් කිව්වද බොල මම පුනා ඇව්වට අන්න යමු කිව්වා මම ගොනා වගේ ඇව්වා කන්දගේ කුමුළු දවසේ මම එළි වෙනකම් කිව්වා බරහට කෑම යුවා වෙලා තෝදුම් බටුවානේ මං අතක් කාලා කටවල් දෙකක් උඹ ටනලා කවුවා උඹ කරුවක් කරලා මාව පොල්ල පෙට්ට කවල අතර මැට්ට කවි කියලා දෙන්නු දුවලක් කරලා ජීවිත කාලේ පෙරොක් පුරලා ළඟට කටේ පොවි වලා උඹ දියා පත්කර නොකිය මකෙල්ලේ මගේ ආදරේ මගේ හැරලා උණු කොමට ආස මම දැන් ඉන්නේ කීතලේ මගේ තනි රැකේ වයිට් එක සුරුටුවයි බෝතලේ මේ කලබර වෙච්ච මම රවුනා උඹ රැකිට හිස් කෝප වටේ තියා මන් දැන් කෙලෙ ගෙදර යන්නේ රොයිද කන්දවාගේ රන් කන්දමාගේ දෙකම ලෝබයි ආදරි ආදරි විශ්වාස කරනවා නම් විශ්වාස කරපළ නැත්නම් මට වැඩ නැසෙකි දැක්ක පුගම බැදුන බොක්කේ කිපිලි බෙලකට මුලයි දාම සෙමරියන් හැක්කේ අන්දමන්ද උනායි බස්සලු බෝලේ මගේ උකසීම පටන් ගත්තේ කරේ තිබ්බ මාරේ හල්දියක් ටික ඉරගේ උනා එක දෙක සුදු මූණ පුරතලය හැමදේම දැක්ක චමි බඩ කොම මං කියලා ඉවර කරන්න දෙපල්ලා ඇක්ටි කියලා මට තෝර වෙනවා මගේ දුක පොඩි පාටි දානා මගේ නැක සිතු දානා දුක ඉඳන් ඔට දාන බව මට පොඩි පේන පල්කනි මහතෝනා අරක්කියා මගේ නෝනා ඉමක් සරගේ පිට පොඩ්ඩක් අතුතර වංචාන ඒ ඔයා මගේ පාන කියලා පොළුව බලන් ඉඳු කියලා ඉරමු දෙකේ කියලා පොඩි පුර ප්ලේන් සුවක් කියලා අපේ අප්පා අනලා කට්පට මට කවලා අනෝ පුතේ අර උදේ සුදු නෝනා කියලා සුකයි මචං පොඩක් වහවුන්නේ තුනා අනන්තවා පත්තුවන පස්සෙට කොවස්තු නෝතර ලැජ්ජාවේ සන්තෝෂයි ඉතාමත්ම කණිකඩේ උඹ වගේම මාත් මන්නවා මංගල කිවි පාත්තර